මේ බලන්නකො DNA ටෙස්ට් එක කැඩිලා. ඒක ඉස්සෙක්වත් ඇදෙන්නේ නැහැ. කො ගේන්න බලන්නකො. මේ තියෙන සර් මේ බලන්නකො. වෙබ්සයිට් එක කැඩලා නෙමෙයි අරන් ඉන්නකො බෝඩ් එකක් කියලා දෙන්න. අන්තිමට අපි ඉගෙන ගත්තා කින්ට කවදාවත් එයාව කැපෙන තැනකට යන්න බෑ කියලා. අද අපි ඉගෙන ගන්න යන්නේ අපි කින්ව පරිස්සමට තියාගෙන ඉද්දි අනිත් කෙනා ඉත් එක්ක ගෙනල්ලා අපේ කින්ව කැපෙන විදියට හදන්න ගියොත් මොකද වෙන්නේ කියන එක ගැන. දැන් මම රුක් වදිනවා මෙතෙන්ට. ඇද්දාම ඔයාලට පේනවා ඇති රුක්ගෙන් කින්ව කැපෙන විදියට හැදිලා තියෙනවා. ඔන්න ඕකට අපි චෙක් කියලා කියනවා. ඒ කියන්නේ කලුරු සුදු කින්ට චෙක් එකක් දෙනවා. තවත් උදාහරණයක් විදිහට මේක බලන්නකො. මම කුයින් වදිනවා මෙතෙන්ට. ඇද්දාම කුයින්ගෙන් කින්ව කැපෙන විදියට හැදෙනවා. එහෙනම් අපි ඒකට කිව්වා චෙක් එකක් කියලා. චෙක් එකක් හම්බ වුණොත් අනිවාර්යෙන් කින්ව චෙක් එකෙන් බේර ගන්න ඕන. සරලවම මෙතනදී නම් අපිට කින්ව මේ වගේ කැපෙන්නේ නැති තැනකට මූව් කරලා බේර ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපිට තියෙන යාළුවා චෙක් එකක් දෙන හැම වෙලාවකම අපේ කින්ව කොහාට හරි අදින්න. එහෙම හැම වෙලාවෙම කින්ව මදින්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට මේ පොසිෂන් එක බලන්නකෝ. මම රුක් වදිනවා E1 වලට. ඇද්දාම රුක්ගෙන් කින්ට චෙක් එකක් හම්බ වෙලා තියෙනවා. චෙක් එකක් හම්බ වුණාම බේරෙන්න ක්‍රම තුනක් තියෙනවා. A away. අපිට පුළුවන් කින්ව move away කරලා කැපෙන්නේ නැති තැනකට move කරලා චෙක් එකෙන් බේර ගන්න. දෙවෙනි ක්‍රමය B block. චෙක් එක දෙන පාර වහලා. දැන් මෙතන රුක් කින්ට චෙක් එක දෙනවා මේ පාරෙන්. අපිට පුළුවන් බිෂොප් මෙතෙන්ට move කරලා මේ චෙක් එක දෙන පාර මැදට වෙන ඉත් එක්ක ගෙනල්ලා පාර බ්ලොක් කරලා චෙක් එකෙන් කින්ව බේර ගන්න. තුන්වෙනි ක්‍රමේ C capture. චෙක් එක දෙන ඉත්තව අපිට කපන්න පුළුවන්. මෙතනදී මේ බිෂොප්ගෙන් අපිට රුක්ව කපලා කින්ව චෙක් එකෙන් බේර ගන්න පුළුවන්. චෙක් එකක් හම්බුනහම ඔය විදි තුනෙන් ඕනම විදියක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් චෙක් එකෙන් කින්ව බේර ගන්න. එතකොට සර් චෙක් එකක් දුන්නට පස්සේ අනිත් කෙනා කින්ව චෙක් එකෙන් බේරගන්නේ නැතුව වෙන ඉත් එක්ක ඇද්දොත් චෙක් එකක් තියෙද්දි චෙක් එකෙන් බේරෙන්නේ නැතුව වෙන ඉත් එක්ක ඇද්දොත් ඒක වැරදි ඇදීමක් වෙනවා. එහෙම නැත්නම් ඉල්ලීගල් මූව් එකක් වෙනවා. එතකොට ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අත උස්සලා කම්ප්ලේන් කරන එක. දැන් අපි බලමු ඔයාට ඇවිල්ලා තිබ්බ ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන රුක්ගෙන් කින්ට චෙක් එකක් තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔයාට අනිත් පීසස් මූව් කරන්න බැරි වුනේ. හැබැයි ඔයා මේ චෙක් එකෙන් බේරෙන මූව් එකක් කරා කියමුකෝ. උදාහරණයක් ඔයා කින්ව මූව් කරනවා E2 වලට. අන්න ඒ මූව් එක කරන්න පුළුවන්. හේතුව ඒ චෙක් එකෙන් බේරෙන මූව් එකක්. අපිට චෙක් එකක් තියෙද්දි වෙන ඇදීම් කරන්න බෑ. ඒ කියන්නේ අපේ කින්ව කැපෙන විදියට හැදුවොත් අපි ඒකට චෙක් එකක් කියලා කියනවා. එතකොට අපිට චෙක් එකක් හම්බ වෙන හැම වෙලාවකම වෙන ඉත්ත වදින්න නැතුව අපේ කින්ව බේර ගන්න ඕන. ඒක කින්ව බේර ගන්න ක්‍රම තුනක් තියෙනවා. අපිට ඒ ක්‍රම තුන මතක තියාගන්න පුළුවන් A B C කියලා. A away කින්ව කැපෙන්නේ නැති තැනකට අදිනවා. B block වෙන ඉත් එක්ක ඇදලා පාර වහනවා. C capture චෙක් එක දෙන ඉත්තව කපන්න පුළුවන්ද කියලා බලනවා.